මැරුණාට පස්සේ මලමිනි කණ්ඩ හැදුවට වඩා තියෙනවද? පින්නතුනි ගිලී කියලා හිතනවනේ මිනිහත් එක්ක නැද්ද? අනේ මට හිනත් යනවා මලගෙවල්ල ගියපුවාම. කකුල් දෙක අල්ලගෙන ඉඹගෙන ඉන්නවා. වැඳලා නැහැ අවුරුදු 30කින් විතර දනිස් දෙකෙන් පහළ අල්ලලා. සිද්ධාලේප ටිකක් ගාපු නැති දරුවෙක්. දැකලා තියෙනවද මලගෙවල් වල? ඒවනම් මල කෝලා. පෙට්ටිය වටේ බල් බැල්ලොතන. දැකලා තියෙනවද? ෆෑන් දෙකයි. මොකටද දඩි දානවද? අනේ කෝලා. පවුඩර් ගානවා පින්නතුනි මලමිනි. දැකලා නැද්ද ඔළුව පීරා ඉන්න අඬ අඬ. තියන්න තියෙන සුමානයක් විතර සාලේ මැද්දේ. ඔය ඇඬිලිත් නෑ වැලපිලිත් නෑ අඬනවා ගිහිල්ලා වල්ලන්න කියලා ඊට පස්සේ. නැද්ද? පෙරියන් දෙන්නේ බොරුවට. හරි ආදරෙන් අම්මා තාත්තා එක්ක ඉන්න. එක වචනයකින්වත් අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා. තරුණ මහත්තුරු දැනගන්න ඕනේ. පුතේ රස්තිය අදු ගහන එක නවත්තන්න. ජීවිතේ වැරදුනොත් වරදින්නේ අපේ ඔය වයිසි මහත්තයන් අහලා බලන්නකො. කවදා හරි අපදෙන්න ආවනම් අපදෙන්න ආවේ යාළුවෙක්ද අම්මා තාත්තද? අම්මයි තාත්තයි. ඔය ගංජා ගහපු යාළුවෝ අපදෙන්න එනවද? කුඩු පැකට් එකට සෙට් වෙච්ච උන් අපදෙන්න එනවද? මොකක් හරි වුණාම පුතේ මොකෙක් ඔක තේරෙන්නේ නැහැ නේ මේ කොල්ලොන්ට ඒකනේ කියන්නේ. දෙයක් වුණාට පස්සේ ඉන්නේ අම්මයි තාත්තයි කසාද මැදලා නම් බිරිඳයි විතරයි. ඔච්චරයි. ඒ වුණාට හපංකම් පාන්නේ කාටද? අම්මටයි තාත්තටයි බිරිඳටයි. අම්මා තාත්තා එක්ක හරි හොඳට ඉන්න.